ගලාස අවුලන්නේ හෙලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මම වෙනස්ම විදිහේ vlog එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් කාලෙකින් ඔන්න රසම රස වීඩියෝ එකක් ගෙන බැරි වෙච්ච නිසා ඔන්න අද අපි ගෙනල්ලා තියෙනවා ලාවා කේක් රෙසිපි එකක්. ඉතින් ඔන්න අපි දෙන්න ෆස්ට් ටයිම් තමයි මේක හදන්නේ. ඉතින් මුලින්ම අපි ගත්ත දේවල් ටික ඔයාලට කියන්න. මුලින්ම ඔයාලට කියන්න ඕනේ ලාවා කේක් එක හැදුවට ලාවා කේක් එක නෙමෙයි අන්තිමට අපිට ආවේ. ඒකත් මම වීඩියෝ එක ඉස්සරහට ඔයාලට කියන්න. මුලින්ම අපි මේකට ඕන වෙනවා චොක්ලට්. අපි චොක්ලට් ග්‍රෑම් 320ක් ගත්තා. ඒකට පාන් පිටි හැඳි 6ක් වගේ තමයි අපි මේකට ගත්තේ. ඊට පස්සේ සීනි හැඳි 5ක් වගේ. ඒ වගේම බිත්තර 5ක් ගත්තා අපි. විශේෂයෙන්ම අවශ්‍ය දේ තමයි බටර්. බටර් අපි ගත්තා ග්‍රෑම් 170ක්. මේ හැමදේම අපි එක එක මැරලා තමයි ගත්තේ. ඉතින් ඉස්සරහට බලාගෙන යන වීඩියෝ කොහොමද අපි මේ රෙසිපි එක හදන්නේ කියලා. ඉතින් අපි මේ වගේ භාජනයකට අපි බිත්තර පහම මේකට කඩලා දාගන්න ඕනේ. දාගෙන මෙන්න මේ විදිහට හොඳට බීට් කරගන්න තමයි වෙන්නේ. සුදු පාට පෙන එන්නම බිත්තර ටික බීට් කරගන්න ඕනේ. දැන් අපි චොක්ලට් එකේ වැඩේ කරන්න තමයි හදන්නේ. දැන් ඊට කපාගත්ත චොක්ලට් ටිකට බටර් දාලා මෙන්න මේ විදිහට තමයි අපි වැඩේ කරගන්න හදන්නේ. ඊට පස්සේ මේක බොයිල් කරගන්න තමයි තියෙන්නේ. මම නම් වතුර එකක් තියලා ඒ කුඩින් අපේ බෝල් එක තියලා තමයි මේක මම බොයිල් කරගත්තේ. ඉතින් අපි මේ විදිහට තමයි මේක ඩබල් බොයිල් කරගන්න හදන්නේ. මෙන්න මේ වගේ හොඳට මෙල්ට් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි මේක මෙල්ට් කරගන්න ඕනි. අපේ පැඩේට ගොඩක්ම ලේසි අපි මේ විදිහට මෙල්ට් කරගත්තට පස්සේ මේක ඊට පස්සේ ගත්ත කියපර පාන් පිටි හැඳි 5 මම මෙන්න මේ වගේ හොඳට හලා ගන්න ඕනේ පාන් පිටි. එතකොට අපිට ගොඩක් ලේසි මේ වැඩේ කරගන්න. ඊට පස්සේ අපි බීට් කරගත්ත අපේ බිත්තර එකට අපි දාගන්නවා සීනි හැඳි 5ක්. 5ක් හරි 6ක් හරි ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයක් දාගන්න. ඔයාලගේ රස අනුව. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊට පස්සේ අපි පාන් පිටි හැඳි 5ක් මේ විදිහට හොඳට දාලා හොඳට කවලම් කරගන්නවා. ඕනනම් ඔයාලගේ මග් එකට උනත් මේ ලාවා කේක් එක හදාගන්න පුළුවන්. අපි ටිකක් වැඩිපුර හදන නිසා මම මෙන්න මේ වගේ කේක් බේක් කරන ට්‍රේ එකට දාගෙන හදන්නේ. ඉතින් මේකට අපි මුලින්ම බටර් ගා ගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට බටර් ගා ගන්න. අපි විනාඩි 22ක් තමයි oven එකේ තිබ්බේ බේක් වෙන්න. ඊට පස්සේ අපි ලාවා කේක් එක බේක් කරන දාගන්න තැටියට අපි බටර් ගාගත්තනේ. ඒ බටර් ගාගත්තට පස්සේ ඒක උඩින් පාන් පිටි හැඳි 2ක් 3ක් වගේ දාලා අර විදියට හොඳට කවලම් කර ගන්න ඕන. ඒ බටර් වල හොඳට තැවරෙන්න. ඊට පස්සේ ඉතින් අපි මෙල්ට් කරගත්ත චොක්ලට් එකට අපි අර බිත්තර පාන් පිටි සීනි දාලා කවලම් කරගත්ත මික්ස් එක මේකට දාලා හොඳට කවලම් කර ගන්න ඕනේ. මෙන්න මේ වගේ චොක්ලට් පාට හැදෙනකම්ම හොඳට මික්ස් කරගන්න ඕනේ අපි. ඊට පස්සේ අපි බේක් කරගන්න ගත්ත තැටියට මෙන්න මේ විදිහට ලස්සනට දාගන්න ඕනේ අපේ චොක්ලට් මිශ්‍රණය.
පස්සේ ඉතින් අවන් එකට දාලා බේක් වෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම වීඩියෝ එකේ මුලටම කිව්වානේ වීඩියෝ එකේ ඉස්සරහට ලාව කේක් එකේ විස්තරය කියන්නම් කියලා. ඔන්න ওই විදිහට තමයි අපේ ලාව කේක් එක අපේ වෙලාව ඉවර වෙනකොට අපිට ලැබිලා තිබුණේ. ඒ වුණාට හස්බන්ඩ් කිව්වා මේක ටිකක් තාම දීර ගතිය වගේ තියෙනවා. තව විනාඩි 10ක් විතර අපි තියමු කියලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ලාව කේක් එක මේ විදිහටනේ අපි කන්න ඕනේ. ඒ වුණාට ටිකක් ඒක වැඩි වගේ තිබුණා. මොකද අපේ ගෙදරටත් ටිකක් යවන්න ඕන නිසා මෙච්චර කන්න අමාරුනේ චොක්ලට්. ඊට පස්සේ ඉතින් අපි තව විනාඩි 10ක් වැඩිපුර තියලා අපි ඊට පස්සේ බලනකොට ඇත්තටම බ්‍රවුනිස් එකක් වගේ තමයි හැදලා තිබුණේ. කොහමද රස? අවුලන්නේ. ලාව තමයි නැත්තේ. ලාව නෑ බ්‍රවුනිස් කියලා කියමු. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපි දැන් ලාව කේක් එක හදලා ඉවරුනේ. එහෙනම් ඉතින් අපේ වීඩියෝ එක ඉවරනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. බයි.